වැඩිපුරම සතුටු වුණේ ටුවර් එකේ ගෝල් මෙඩල් එක ගත්තාට පස්සේ. ලංකාවට එනකොට දැන් සතුටට වඩා ලොකු සතුටක් දැනුණා ලංකාවේ ජාතික ගීය යනකොට. නිසා නේද මේ ජාතික ගීය යන්නේ කියලා. මට හිතෙනවා කැතයිද දන්නෙත් නැහැ කියලා. පස්සේ තමයි දන්නේ මේ වගේ ඒවා කරලානේ කියලා. අම්මා අඬනකොට දුකයි උපන්දින තෑග්ග විදියට ගෝල් මෙඩල් එක. දුව ගැන ආඩම්බරයි මට ගොඩක් ලොකු සතුටක් දැනෙන්නේ. ෆෝන් එකෙන් බලලා තමයි දැනගත්තේ සර්ලින් කියලා කිව්වා. ඊට පස්සේ අපි ඒක බැලුවා ඉතින්. බලනකොට සතුට දරා ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් එයා එයාපෝට් එනවා කියලා කිව්වා. එනකොට අපි ගියා එයාව එක්කන් එන්න. මගේ වයස තම අවුරුදු 16යි. මම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ඉන්නේ. මම දැනට ඉගෙනුම ලබන්නේ ගම්පල වික්‍රමබාහු ජාතික පාසලේ. මගේ ගම ගලේවල නිලගම. මම ක්‍රීඩාවට එන්නේ දඹුල්ල ජාතික පාසලෙන්. මුදිතා ගුණරත්න මැඩම් එක්ක. මැඩම් තමා මාව මගේ වත්මන් පුහුණුකරු බුද්ධිකනුවන් මල්සංග සර් ගාවට දැම්මේ. මම මේ වෙනකොට සර් ගාවට ඇවිල්ලා අවුරුදු 2ක පමණ කාලයක් වෙනවා. තරුෂි අභිෂේකා මාට හමු වෙන්නේ 2023 වර්ෂයේ. ඒ ඇගේ මුල් පුහුණුකාරණී මාර්ගයෙන්. ඇගේ උනන්දුව කැපීම මට ලොකු පහසුවක් වුණා මගේ පුහුණු කටයුතු හොඳ සැලසුමකින් ඇය වෙත ලබා දෙන්න. තරුෂි අභිෂේකා දැනට ජාතික යෝන් හා ජාතික කනිෂ්ඨ වාර්තාවකට හිමිකම් කියන ක්‍රීඩිකාවක්. ඒ වගේම ඇයගේ නමින් ලියවුණු තරඟ වාර්තා රසක් තියෙන සමස්ත ලංකා මට්ටමේ 2025 වර්ෂයේ මට පුළුවන් වෙනවා 6 වෙනි ආසියානු යෝන් මල්ල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වෙන්න මීටර් 830න්. ඒ කණ්ඩායමේ නායිකාව හැටියට 6 වෙනි ආසියානු මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී මට පුළුවන් වෙනවා මීටර් 830 රන් පදක්කම් වගේම මිඩි සහය සව්වේ නව යෝන් තරඟ වාර්තාවක් පිට වූ කණ්ඩායමේ සමාජිකාවක් හැටියට රිදී පදක්කම දිනා දෙන්න බලාපොරොත්තුවක් තිබුණා. ඒ කියන්නේ සර් ළඟට දැම්මට පස්සේ දුව ගොඩක් වෙනස් වුණා, ක්‍රීඩාවලින් ගොඩක් වෙනස් වුණා. බලාපොරොත්තුවක් තිබුණා. ඒ කියන්නේ එකපාරටම නෙමෙයි කොහොම හෝ මේ සර් ළඟින් ඉඳලා ඉවරලා යම් තැනකට යයි කියලා. සතුටක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට ආර්ථික අපහසුතාව තියෙනවානේ. ඒකත් එක්ක ඉතින් සර් දෝනිව සාර්ථක ගමනක් කරා අරන් යනවා. යම් පහසුතාව තිබුණා ආර්ථික අපහසුතාවත් එක්ක ඇයගේ ක්‍රීඩාව කළමනාකරණය කරගෙන මේ මට්ටමට ගේන්න. එහිදී මම මතක් කරනවා MS ඇත්ලටික් ඇකඩමි එක. ඉතින් ඒකේ සමාජිකයක් විදිහට තරුෂි අභිෂේකා තෝරාගෙන ඉන්නවා. ඒ ලැබෙන පහසුකම් මම හිතනවා ඉවහල් වෙයි කියලා ඉදිරියේදී ලැබෙන ජයග්‍රහණ වලට MS ඇකඩමියේ දුව ඉන්නවා කියලා මම දැනගත්තා. සතුටුයි. ඉතින් එයාලා දුව වෙනුවෙන් ගොඩක් ලොකු දෙයක් කරනවානේ. සතුටුයි. ස්පොන්සර් විදිහට එයාලා ඉන්න තව කෙනෙක් ස්කොට් කැම්පස් කියලා ආයතනයක් ඉන්නවා. එයාලත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ වගේම මගේ පවුලේ මුල් කාලෙදි ගොඩක් ලොකුවට උදව් කරා. සර් ළඟට යන්න කලින් ලොකුට උදව් කරා. ඉතින් එයාලත් මේ වෙලාවේ මතක් කරන්න කැමති. අපේ මහත්තයා ඉන්නේ වැඩපළත් මතක් කරන්න කැමති. ඒ කියන්නේ එයාලත් යම් කිසි උදව්වක් අපිට දීලා තියෙනවා මේ වෙලාවේ. ඒ වගේමයි මෙයාගේ මුල් පුහුණුකාරණිය මුදිතා ගුණරත්න මහත්මිය එයත් මතක් කරන්න කැමතියි. පසුගිය වසරේදී MS ඇත්ලටික් ඇකඩමි ආයතනයට මාව තේරීපත් වෙනවා. ඒ තේරීපත් වීමත් සමග ඔවුන් මගේ ක්‍රීඩා කටයුතු වලට වගේම අධ්‍යාපන කටයුතු වලට සහයෝගයක් ලබා දෙන්න යොමු වෙනවා. ඇත්තටම මේ වෙනකොට MS ආයතනය විසින් ලබා දෙන සහයෝගය ගොඩක් වටිනවා. 2032 ඔලිම්පික් ටාගට් කරගෙන යාලා මේ කරන දේ ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. මම හිතනවා ඒක මම වගේම මේ ස්පොන්සර් එක ලැබෙන අනිත් අයටත් ගොඩක් වටිනවා ඇති කියලා. අවසානයේ තාරිතරුෂි ඔක්තෝබර් මාසේ. ඔක්තෝබර් මාසේ 29 ආවා. 30 ගෙදර හිටියා. ඊට පහුවෙන්ද අපහු ගෙනින් දැම්මා. ඉතින් දවස් දෙකක් ගෙදර හිටියා. මගේ පවුලේ ඉන්න මමයි මහත්තයයි පුතයි චූටි බබයි ওই දිනපු දුවයි අපි 5 දෙනෙක් ඉන්නේ. අපි 4 දෙනා දැනට ගලේවල ප්‍රදේශයේ ඉන්නේ. දුව ඉන්නේ ගම්පොළ ප්‍රදේශයේ. ඇත්තටම කියනවා නම් මම මගේ අම්මගෙන් තාත්තගෙන් ඈත් වෙලා ගම්පල් ප්‍රදේශයේ බෝඩින් නිවසක තමයි ඉන්නේ. මගේ කණ්ඩායම සහ මම එකම නිවාසයක බෝඩ් වෙලා ඉන්නේ. එතකොට මට මගේ කණ්ඩායමෙන් ලොකු සහායක් ලැබෙනවා මගේ එදිනෙදා කටයුතු කරගන්න. විශේෂයෙන්ම මගේ ඉගෙනීමේ කටයුතු වලට ඒ වගේම ආරක්ෂාවට එයාලගෙන් ගොඩක් ලොකු සහායක් ලැබෙනවා. මම හිතනවා ඉතින් දුවට යම්කිසි දෙයක් අපේ රටෙන් ලැබෙයි කියලා. මොකද දැන් එයා හොඳ තැනක ඉන්නවා. සර් ඒ තැන එයාට හදලා දීලා තියෙනවා. එතකොට ඉතින් ඒ වගේ දරුවෙක් දැක ගන්න එක ගොඩක් රටේ වගකීමක් වෙනවා මම හිතන විදිහට.
මං හිතනවා එයාට ඉතින් සාධාරණ විදිහක් වෙයි කියලා අපේ රටේ. මම බලාපොරොත්තු වෙනවා තරුෂි අභිෂේක අනාගතයේ ශ්‍රී ලංකාව ඔලිම්පික් ක්‍රීඩා පිටිය තුළ සහ ලෝක ශෘතා ක්‍රීඩා පිටිය තුළ මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා පිටිය තුළ ශ්‍රී ලංකා නාමය බබලවයි කියලා. ඉතින් ඒ සඳහා වචනෙන් හෝ දායක වන සියලු දෙනාටම ස්තුති කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. එමෙන්ම තරුෂි අභිෂේකා සහ මම නැවතත් බලාපොරොත්තු වෙනවා අපි කණ්ඩායමක් වශයෙන් එකතු වෙලා නැවත වතාවක් ලක්මව රනින් සරසන්න. වැඩිපුරම සතුටු වුණේ ටුවර් එකේ ගෝල් මෙඩල් එක ගත්තාට පස්සේ. ලංකාවට එනකොට දැන් කිසි සතුටට වඩා ලොකු සතුටක් දැනුණා ලංකාවේ ජාතික ගීය ඒ යනකොට. ඇත්තටම මේ සතුට කියලා නිම කරගන්න බැරුණා මම නිසා නේද මේ ජාතික ගීය යන්නේ කියලා. අම්මෝ ඒ සතුට මට කියලා නිම කරන්න බැහැ.